කතානායක නෙවෙයි පචෙක් එහෙනම්. පචෙක්. ආණ්ඩුව මෙච්චර බයයි නම් කරුණාකර ඔබතුමන්ලා දැම්ම බලය අතාරින්න. අකේ එපාර කාටද? ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කිසිම දේශපාලනඥයෙක් මේ වෙනතේ කුඩු ජාවාරමට අහු වෙලා නැහැයි කියලා කියන්න පුළුවන්ද? ඔයාම නම කියන්න කිව්වනම් මෙතන රෙදි ඉල්ලේ. එක ජීවිත කාලෙම ආණ්ඩුවක් නම් ගන්න බෑ කියලා දන්නවා. කරන්න දෙයක් නැතිඳ ඉන්නවා. ඒක ඔක්කොම දන්නවා ඕකේ. ස්මාර්ට් ක්ලාස්රූම් බස් බෙදෙන වැඩේම නවත්තලා තින්නේ. ඒ නැවත පුළුවන් විපක්ෂ ናයකතුමාට ඒක කරන්න. අපි එච්චර යුතුයකම් කරලා කිසිම දෙයක් නොකරපු උන්ටකට බලවෙන්න උනන අපි මොන මහුලටද කරන්නේ? ඇවිල්ලා කිව්වේ ස්පිල්ලක් පාපිල්ලක් නෑ. ඔබතුමා කිව්වද? සම්පූර්ණ වැරදි. නෑ. ඔබතුමා ඒක වැරදි විග්‍රහයක්. මම බොරු කියනවා කියලා කියන්නේ. ගරු කතානායකතුමනි මේ වගේ ටොම්පච කතා කියන්න යන්න එපා. නෑ තමුන්නාසේ ටොම්පච කතා නෑ. තමුන්නාසේ කතානායක නෙවෙයි පචෙක් එහෙනම්. පචෙක්. බොරු කියන්න යන්න එපා. බොරු කියන්න එපා මෙතන. තමයි තනතුරට ගෞරවය. වාඩි වෙන හලෝ. වාඩි වෙන. වාඩි වෙන. වාඩි වෙන හලෝ. එනිකන් හාල් පාරුවා. හාල් පාරුවා. වාඩි වෙන හාල් පාරුවා. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය ලොකු පුතා එක්ක අරමුණට යනවා. අන්න මරු. අවුරුදු 3-4ක් යනකොට අපි මැරිලයි පුතුනාද මුන්ට දෙන්න. අපි ඔක්කොම එකට කහුවෙලා ඒකාබද්ධ වැඩපිළිවෙලකට ගියොත් ලංකාවේ ඉන්න මුළු මහ ජනතාව හිතා ගන්න බැරි ප්‍රමාණයක් අපිත් එක්ක අපේ පිටිපස්සෙන් හිට ගන්න. අම්මගේ රෙද්ද. මිනිහෙක්ගෙන් ඡන්දයක් ගන්න පුළුවන් මුන්ට. මේ දරුවන්ව අල්ලගෙන ගිහලා පුදලගෙන ගිහලා 54 ගහලා ඇතුළට දාන්න. 160කට වඩා ඉන්නේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්චියයි. දෙමව්පියන්ගේ වේදනාව අපිට දැනෙනවා. ඒ රදවියන්ගේ, නිලධාරීන්ගේ, දරුවන්ගේ වේදනාව අපිට දැනෙනවා. Nice. ඒකාබද්ධ විපක්ෂයක් කියලා අටමගලක් හදන් ඉන්නවා. ඒක ඇවිල්ලා පොට්ටුවේ මහලු මඩ. කවුද ඉන්නේ? GL පීරිස්. කෙලින් කරන්න පුළුවන්. GL පීරිස් මේ වාහනේ නග්ගලා මොරල්ලේ ටවුමේ දැම්මොත් ගෙදර යන්න දන්නේ නැහැ GL පීරිස්. පුළුවන් නම් GL පීරිස් මොරල්ලේ ටවුමේ බස්සන්න. GL පීරිස්ට ගෙදර හොයාගෙන යන්න බෑ. එහෙම එවුන් තමයි ඕගොල්ලෝ තියාගෙන ඉන්නේ. මේ ආණ්ඩුවට අපි කියන්නේ උද්දච්චකම අතහැරලා මහාන් තත්ත්වකම අතහැරලා ඇති මහාන් තත්ත්වකම නැහැ මවාගත්තු එක තියෙන්නේ. කෙනෙක් කිව්වා මහාන් තත්ත්වකම ගැන, උඩඟුකම ගැන, උද්දච්චකම ගැන. එතුමා කියනවා මේ රටේ මහ ජනතාව පත් කරපු മന്ത്രിවරුන්ට පාපිසි සහ පොල්ලෙලි කියලා. අරාබි නිසොල්ලාසන ගෝල්ඩන් කාපට් එකද මේ? දෙයියනේ අපි ජනතාව ඉන්නවනේ අපිට සාධාරණ සබුද්ධික විපක්ෂයක් දෙන්න. මේ පිස්සෝ ටික අයින් කරන්න. අපිලගේ සාදු අපිලගේ කාදු කිව්වට ඒගොල්ලන්ගේ හද